ඔයාට තියෙන ස්ට්‍රොබෙරි ස්කින් එකක් නම් ඉතින් අර බම්ස් වගේ අර ෂේව් කරාම බම්ස් වගේ ඇවිල්ලා තිනවා දැකලා ඇති. අර රතු පාට බිබිලි දානවා. නිකන් අර මේ රතු පාට බිබිලි දාලා උඩට ගෙඩි වගේ එනවා නම් ඔයාට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි. අපි යමු වීඩියෝ එකට. වෙල්කම් ටු මයි channel. මගේ channel එකට අලුත් කෙනෙක් නම් මාව subscribe කරලා එකතු වෙන්න. Hi guys, welcome back my YouTube channel. මං හිතනවා මගේ යාළුවෝ හැමෝම සතුටෙන් පරිස්සමෙන් ඇති කියලා. ඉතින් ඔයගොල්ලෝ මගේ channel එකට අලුත් නම් ඔයගොල්ලෝ හැමෝම මම ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඒ වගේම ඔයගොල්ලෝ තාමත් මගේ YouTube එක බලන්නේ මාව subscribe නොකර නම් ඉක්මනින් ගිහින් මාව subscribe කරන්න කියලාත් ආදරෙන් ඉල්ලනවා. ඉතින් ඒ වගේම ළඟ තියෙන bell icon එකත් click කරන්න. එතකොට ඔයාලට මම වීඩියෝ එකක් දාපු ගමන් notification එකක් එයි. අපි යමු වීඩියෝ එකට. ඉතින් අද මම කතා කරන්නේ මගේ යාළුවෝ ගොඩ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක්. ඉතින් ඒකට විසඳුමක් දෙන්න තමයි අද මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ. ඉතින් ඕගොල්ලෝ දැනටමත් thumbnail එකෙන්ම දන්නවා ඇති අද මම මොකද්ද ඕගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න වීඩියෝ එක කියලා. ඉතින් අද මම ඕගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නේ ස්ට්‍රොබෙරි ස්කින්. ඒ කියන්නේ අපිට තියෙන ලොකු ගැටලුවක්. ඉතින් මම දන්නවා ගොඩ දෙනෙක්ට තියෙන ලොකු ගැටලුවක් තමයි මෙන්න මේ ස්ට්‍රොබෙරි ස්කින් එක කොහොමද අපි හදාගන්නේ කියලා. මේ ස්ට්‍රොබෙරි ස්කින් කියන තත්ත්වය අපිට ඇතිවන්නේ කොහොමද? ඒක මැඩපවත්ව ගන්න අපි මොනවද කරන්න ඕනේ කියලා තමයි අද මම මේ වීඩියෝ එකෙන් ඉතින් අනවශ්‍ය රෝම ඉවත් කරගන්න අපි ගොඩාක් දුරට කරන්නේ ෂේව් කරන එක, එහෙම නැත්නම් වැක්ස් කරන එකනේ. ඉතින් මේක නිසි ආකාරව කරේ නැත්නම් ඔයාලා දැකලා තියෙනවද අර නිකන් බම්ස් වගේ අපේ ස්කින් එකේ එනවා. ඒ වගේම චූටි කළු බිබිලි දානවා. නිකන් කළු පාට මේ බිබිලි වගේ චූටි ලප වගේ දානවා. ඔයගොල්ලෝ දැකලා ඇති. මගෙත් මේ සමහරක් තැන්වල තියෙනවා. ඉතින් මම මෙතනින් දාන්නම් ඔයගොල්ලන්ට ෆොටෝ එකක් කොහොමද මේක අඳුනගන්නේ කියලා. ඉතින් ඔයාලටත් මේ ගැටලුව තියෙනවා නම් ඒ ගැටලුවට විසඳුමක් තමයි අද මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්නේ. ඉතින් අපි අද කතා කරමු මෙන්න මේ ස්ට්‍රොබෙරි ස්කින් එකට හොඳ බොඩි කෙයාර් රූටීන් එකක්. ඉතින් මේක මම ස්ටෙප් 4කින් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නවා ඔයාලට ලේසි වෙන්න. මෙන්න මේ ස්කින් කෙයාර් රූටීන් එකේ පළවෙනි ස්ටෙප් එක ඔයා හොඳ බොඩි වොෂ් එකක් යූස් කරන්න ඕනේ. ඉතින් බොඩි වොෂ් එකක් යූස් කරද්දී ඔයා අනිවාර්යයෙන්ම ලූප එකක් හරි ඒ වගේම බාත් බ්‍රෂ් එකක් හරි අනිවාර්යයෙන්ම යූස් කරන්න මතක තියාගන්න. ඉතින් මේ බොඩි වොෂ් එක ගැන කතා කරද්දී ඔයා සැලිසිලික් ඇසිඩ්, ග්ලයිකොලික් ඇසිඩ් වගේ මේ දේවල් අන්තර්ගත වෙලා තියෙන බොඩි වොෂ් එකක් තමයි ඔයා යූස් කරන්න ඕනේ. ඉතින් මම ඊළඟට අහන්නේ මොකද්ද හොඳ බොඩි වොෂ් එක කියලා. ඉතින් මෙන්න මේ සෙරාවේ එකේ එන මෙන්න මේ බොඩි වොෂ් එක ගොඩක් හොඳයි. ඕගොල්ලන්ට ස්ට්‍රොබෙරි ස්කින් එකෙන් රිකවර් වෙන්න ඕනේ නම් ගොඩක් හොඳ බොඩි වොෂ් එකක් තමයි මේක. ඉතින් දෙවෙනි ස්ටෙප් එක විදිහට ඔයාගේ ස්කින් එකේ තියෙන ඩෙඩ් ස්කින් එක ඉවත් කරගන්න ඕනේ. එහෙමත් නැත්නම් මැරුණු සම ඉවත් කරගන්න ඕනේ. ඉතින් ගොඩාක් දෙනෙක් මේක කරන්නේ නැහැ. ඉතින් මේක ස්ට්‍රොබෙරි ස්කින් කියන කෙනෙක් විතරක් නෙවෙයි ඕනම කෙනෙක් අනිවාර්යයෙන්ම ඔයාගේ බොඩි එකේ ප්‍රශ්න තියෙනවා නම් ඔයාට බොඩි එක ෆ්‍රෙෂ් ලුක් එකකට ගන්න ඕන නම් අනිවාර්යයෙන්ම ඔයාගේ ඩෙඩ් ස්කින් එක අයින් කරන්න ඕනේ. එහෙම නැත්නම් මැරුණු සම අයින් කරන්න ඕනේ. ඉතින් මේ ක්‍රියාවලියේදී ඔයා හොඳ ස්ක්‍රබ් එකක් පාවිච්චි කරන්න. ඉතින් ස්ක්‍රබ් වර්ග නම් ගොඩාක් තියෙනවා. ඔයාට ගෙදරදීම හදාගෙන ස්ක්‍රබ් එකක් පාවිච්චි කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් කඩෙන් අරන් ස්ක්‍රබ් එකක් පාවිච්චි කරන්න පුළුවන්. මේ දෙආකාරයටම ඔයාට ස්ක්‍රබ් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ දෙකෙන්ම වෙන්නේ අපේ හැමේ තියෙන ඩෙඩ් ස්කින් එක අයින් වෙන එක. ඒ කියන්නේ මැරුණු සම අයින් වෙන එක. ඉතින් ස්ට්‍රොබෙරි ස්කින් එකෙන් ඉක්මනට රිකවර් වෙන්න ඕන නම් ඔයා අනිවාර්යයෙන්ම හොඳ ස්ක්‍රබ් එකක් පාවිච්චි කරන්න පුරුදු වෙන්න. ඒ වගේම මේ ස්ක්‍රබ් කරද්දී ඔයා සතියකට දෙවතාවක් වගේ ස්ක්‍රබ් කරොත් හොඳයි. මේ ප්‍රශ්නේ නැති අය සතියකට එකපාරක් වගේ ස්ක්‍රබ් කරන්න. මේකේ තුන්වෙනි ස්ටෙප් එක විදිහට ඔයාට පුළුවන් ඔයාගේ හැමේ ඒ සමේ තියෙන හොඳ තෙතමනේ ආරක්ෂා කරගන්න ඔයාට හොඳ මොයිස්චරයිසර් එකක් පාවිච්චි කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාට පුළුවන් මේකට ටෝන එකක් උනත් ඇප්ලයි කරන්න. ඉතින් මේකටත් ඔයා AHA සැලිසිලික් වගේ තියෙන හොඳ ටෝනර් එකක්
එකක් ඔයා යූස් කරන්න ඕනේ. ඒ වගේම හොඳ මොයිස්චරයිසර් එකකුත් ඔයාට මේකට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් ඒකටත් මම රෙකමන්ඩ් කරනවා CeraVe brand එකේ මෙන්න මේ මොයිස්චරයිසර් එක. මේකත් ගොඩක් හොඳයි ඔයාගේ හමේ තියෙන තෙතමනය රඳා පවත්ව ගන්න. ඉතින් මේ බම්ස් විතරක් නෙවෙයි ඔයාගේ ඇඟේ ගොඩාක් කොරළ වගේ තත්ත්වයන් තියෙනවා නම් ඔයාගේ ඇඟ ගොඩක් වේලෙනවා නම් ඔයාට පුළුවන් මෙන්න මේ ස්කින් කෙයාර් රූටින් එකත් ෆලෝ කරන්න. ඉතින් ඔයා මොයිස්චරයිසර් එකක් වෙනුවට ටෝනර් එකක් ඇප්ලයි කරන්න හිතනවා නම් ඔයාට පුළුවන් ඕඩිනරි එකේ එන ග්ලයිකොලික් ඇසිඩ් ටෝනර් එක මේකට භාවිතා කරන්න. ඒක ගොඩාරියක් හොඳයි ඔයාගේ ස්කින් එකේ ගැටලු හැම එකකටම වගේ. ඉතින් ඒක වැඩිදුර මම කතා කරන්නේ නැහැ. ඔයාට ටෝනර් එකක් විදියට භාවිතා කරන්න ටෝනර් එකක් මම රෙකමන්ඩ් කරනවා නම් මම මෙන්න මේ The Ordinary brand එකේ එන ග්ලයිකොලික් ඇසිඩ් ටෝනර් එක ඕගොල්ලන්ට රෙකමන්ඩ් කරනවා. ඉතින් මේ ස්ටෙප් 3 ඔයා මම මේ කියපු විදිහට හොඳ ප්‍රොඩක්ට් භාවිතා කරලා නිවැරදිව කරොත් අනිවාර්යෙන්ම ඔයාට මේ ස්ට්‍රොබෙරි ස්කින් එකෙන් රිකවර් වෙන්න පුළුවන්. මේකට හොඳ විසඳුමක් තමයි මම අද ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරේ. ඉතින් දැන් ඔයගොල්ලෝ බලනවා ඇති 3ක් කිව්වා කෝ අනික කියලා. ඉතින් අනික තමයි මේ දේවල් ඔයා කරන්න ඕනේ මොන කාලයේදී කියන එක. ඉතින් මේක ඔයාට උදේවරුේ කරනවා නම් ඔයා හොඳට වොෂ් එකක් දාගෙන ආවට පස්සේ ඔයාට පුළුවන් මේ දේවල් ටික කරන්න. ඉතින් ඔයා හිතන්නකෝ දැන් ඔයාගේ මේ හරිය තියනවා කියලා. ඉතින් මේ හරිය තියනවා නම් ඔයා ඇඟ වැහෙන ඇඳුමක් අඳින්න එපා. මම කියන්නේ අර ගාපු ගමම්ම ඒකට හොඳට ඇබ්සෝබ් වෙන්න දෙන්න විනාඩි 5ක් විතර. ඊට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ ඇඳුම දාගන්න. ඉතින් මේක රාත්‍රී කාලයේදී ඔයා කරනවා නම් ඔයා හොඳට වොෂ් එකක් දාගෙන ඊට පස්සේ ඔයා නිින්දට යන විනාඩි 10කට වගේ පස්සේ ඔයාට පුළුවන් මේ ට්‍රීට්මන්ට් එක කරන්න. අනිවාර්යයෙන්ම රිකවර් වෙනවා. ඕගොල්ලොන්ට දැනටමත් මේ ප්‍රශ්නේ තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයා මම මේ කිව්ව ස්කින් කෙයාර් රූටින් එක ෆලෝ කරලා බලන්න. ඉතින් යාළුවනේ මම මේ ටික ඔයගොල්ලන්ට දාන්නේ ඔයගොල්ලන්ට අඳුර ගන්න ලේසි වෙන්න. ඔයගොල්ලන්ට පුළුවන් මේ ටික පාවිච්චි කරලා ඔයාගේ ස්ට්‍රොබෙරි ස්කින් එකෙන් රිකවර් වෙන්න. ඉතින් මම හිතනවා ඕගොල්ලන්ට අද වීඩියෝ එකත් ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඕගොල්ලන්ට මොකක් හරිම ප්‍රශ්නයක් තියෙනවා නම් මේ සම්බන්ධව තේරෙන්නේ නැති තැනක් තියෙනවා නම් ඕගොල්ලෝ පහලින් කමෙන්ට් එකක් දාන්න. මම ඕගොල්ලෝ හැමෝටම රිප්ලයි කරනවා. එහෙනම් ආයෙත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙනකම් මම අදට මගේ වීඩියෝ එක එන්ඩ් කරනවා. ඕගොල්ලෝ මගේ වීඩියෝ එකට කැමති නම් ආස නම් ඔයාගේ මම අද කරපු වීඩියෝ එක ඕගොල්ලන්ට හිතට දැනුණා නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්න, කමෙන්ට් එකකුත් දාන්න. ඒ වගේම මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලාත් ආදරෙන් ඉල්ලනවා. එහෙනම් ආයෙත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙනකම් මම අදට මගේ වීඩියෝ එක එන්ඩ් කරනවා. ඕගොල්ලන්ට ගොඩක් thank you මාව අහන් හිටියටයි මාව බලන් හිටියටයි. Bye!